හායි යාළුවනේ ඔයා එකතු වෙලා ඉන්නේ මිස්ටර් ඩී YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි unboxing video එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. අපි බලමු අද මොනවද unbox කරන්න තියෙන්නේ කියලා. මේ තියෙන අද අපි unbox කරන්න යන සුපිරි භාණ්ඩ අපි බලමු මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මෙන්න මේකෙන් තමයි අද අපි මේක unbox කරන්න යන්නේ. අපි බලමු කොහොමද unbox කරන්න කියලා. Ela desce, ela sobe, no baile é pressão. Mina linda, perigosa, rouba meu coração. Vai quicando, vai jogando, não perde a razão no batidão, no batidão. හරි ඉතින් දැන් අපි unbox කරගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න තියෙන අපේ සුපිරි භාණ්ඩය unbox කරන. ඉතින් මෙන්න මේ ආකාරයට අපි කපා අපේ භාණ්ඩේ පෙන්නේ මේක ඇවිල්ලා ස්මාර්ට් වොච් එකක්. ඉතින් අපි මේ බබල් ට්‍රැප් එකත් අයින් කරලා බලමු මොන වගේද මේක තියෙන්නේ කියලා. ඉතින් අපි එකක් මේකෙන් අන්බොක්ස් කරගමු. Bullet to the chain. හරි ඉතින් දැන් අපි මේ වොච් එක ගැන කතා කරමු. ඉස්සෙල්ලාම මේ පෙට්ටියෙන් පටන් ගමු. මේ පෙට්ටිය ගැන කතා කරවොත් මේ පෙට්ටිය හදලා තියෙන්නේ කෙලින්ම කාඩ්බෝඩ් වලින්. ඒ වගේම මෙතන ඉස්සරහා අපේ වොච් එකේ ලස්සන රූපයක් ගහලා තියෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම මෙතන ගහලා තියෙනවා වොච් එකේ නම T20 Ultra 2 කියන වොච් එක තමයි අද මම ගෙනල්ලා තියෙන අන්බොක්ස් කරන්න. ඊට පස්සේ මෙතන ගහලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති 4 බෑන්ඩර්ස් කියලා. ඒ කියන්නේ මේක ඇතුලේ අපිට අතේ දාන්න පුළුවන් විදිහට පාට හතරකින් බෑන්ඩ් හතරක් තියෙනවා. ඒ වගේම මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ වොච් එකට වොච් එක කනෙක්ට් කරන්න එන ඇප් එක. ඉතින් අපි මේක ඩවුන්ලෝඩ් කරගෙන පෙන්නන්නම් ඕගොල්ලන්ට. ඒ වගේම මේ පැත්තේ බ්ලා 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 ගහලා තියෙනවා. ඒ වගේම මෙතන විශේෂයෙන් තියෙනවා මේක මෙඩිකල් ඩිවයිස් එකක් නෙමෙයි කියලා ගහලා තියෙනවා මෙතන. ඒ කියන්නේ මේකේ heart rate එහෙම තියෙන ඒ වුණාට ඒව ඇත්ත කියලා හිතන්න එපා කියලා අපිට තියෙනවා මෙතන කියලා. ඉතින් ඕගොල්ලන්ට heart rate එහෙම බලා ගන්න ඕන නම් ඉස්පිරිතාලෙකට යන්න. මේක අරන් හරියන්නේ නැහැ. හරිද? ඒක දැම්මු කියන්න ඕන. ඉතින් අපි මේකත් ගලවලා බලමු මොනවද තියෙන්නේ කියලා ඇතුලේ. ඉතින් ඔන්න දැන් අපි පෙට්ටිය ඇරලා බලමු. ඉතින් මේ තමයි මේක ගැලවුවට පස්සේ තියෙන විදිහ. ඉතින් ඔයගලන්ට පේනවා මෙතන අර කිව්වා වගේම බෑන්ඩ්ස් හතරක් තියෙනවා. ඔක වොච් එක තියෙනවා. ඒක මෙතන ටාච් කරන කේබල් එක තියෙනවා. මේක මැග්නටික් චාර්ජර් එකක්. ඒ වගේම මේ බිම් වැහල යූසර් මැනුවල් එක තියෙනවා. ඉතින් අවදා අපි මේ යූසර් මැනුවල් එකෙන් වෙනම වැඩක් කරන්න හදන්නේ. මොකද වෙන කට්ටිය කරන්නේ මේ යූසර් මැනුවල් එක අරගෙන විසි කරන එක මේ විදිහට. ඉතින් අපි එහෙම කරන්නේ අපි මේකනොත් පොඩි ප්‍රයෝජනයක් ගන්නවාද? පොඩි ආතල්ලයක් ගන්නවා ඒකනොත්. හරි මේ තියෙන අපි වොච් එකේ මැනුවල් එක. ඉතින් බලන්න අපි දැන් මේකට කරමු. සුපිරි රොකට් එකකුත් හදාගන්න පුළුවන් මේක ගෙනාවට පස්සේ. ඉතින් මේ විදිහට අපිට පටි හතරක් හම්බෙලා තියෙනවා. කළු පාට තියෙනවා, රෝස පාට තියෙනවා. ආය අර තැබිලි පාට අර ලස්සන එක තියෙනවා. මං ආස මේකට. ඒ වගේම අලු පාට එකකුත් තියෙනවා. ඉතින් ගෑල් ළමයිට එහෙම මේක හොඳයි, ලස්සනයි. ඉතින් අපි දැන් වැඩි කතා වුණේ අපි යම් වොච් එකට. ඉතින් මේ තියෙන්නේ වොච් එක අපි ඔන් කරගෙන බලමු. ඉතින් ඔයාලට ඇහෙන්නේ සද්දෙකුත් එන ඔන්න එනකොට. වොච් එක ඔන් කරනකොටම ලස්සන අක්කලා දෙන්නෙක් ඉන්න වොච් එක ඉස්සරහා. ඔයගොල්ලෝ දකින්නේදී.
හරි අපි දැන් බලමු මේ කොහොමද බ්ලඩ් ප්‍රෙෂර් බලන්නේ කියලා. හાર્ට් රේට් එක එහෙම කොහොමද බලන්නේ කියලා බලමු අපි. මම පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙතන හાર્ට් එකක් තියෙනවා. දැන් මේක තියලා බලමු. මගේ 80ක් කියලා පෙන්නනවා. ඇත්තද බොරුද දන්නේ බොරු. හැබැයි මේ කියන්නේ බොරු. හරිද? ඇත්තද බොරු නෙමෙයි. මේක ඇත්තටම බොරුවක්. හරිද? ඕගොල්ලන්ට මේ වොච් එකක් අරගෙන මේ වගේ දේවල් කරගන්න බෑ. ඇත්තටම. හරිද? මොකද මේ පෙට්ටියක් ගහලා තියෙනවා මේක මෙඩිකල් ඩිවයිස් එකක් නෙමෙයි කියලා. ඒක නිසා ඕගොල්ලන්ට හાર્ට් රේට් බලා ගන්න, ඇගේ සීනි බලා ගන්න, අරක බලා ගන්න, මේක බලා ගන්න ඕන නම් කෙලිම ඉස්පිරිතාලෙකට යන්න. හරිද? වොච් එකක් අරන් හරියන්නේ නෑ නේද? නේද? ඒ හින්දා අනිවාර්යෙන් ඉස්පිරිතාලෙකට යන්න. ඒවා බලන්න ඕන නම් ඇත්තටම වොච් එකක් අරන් හරියන්නේ නෑ. ඊට පස්සේ අපි බලමු මේකේ මේ සින්දු අහන්න පුළුවන්ද කියලා. මම දැක්කා ඉතින් ඒක ඔයගලන්ට මේකෙන් සින්දු අහන්නත් පුළුවන්. මෙන්න මේක ඔබලා මට හිතෙන මේක ෆෝන් එකට කනෙක්ට් කරන්න ඕන ආයෙසරයක්. ඉතින් අපි දැන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න හදන්නේ. ඉතින් මේ විදිහට ෆෝන් එක අරගෙන QR ස්කෑන් ඇප් එකක් ඕපන් කරගන්න ඕන. ඉතින් මේ විදිහට මේක ඕපන් කරගත්තට පස්සේ වොච් එකේ තියෙන QR එක මේකෙන් ස්කෑන් කරගන්න. ඉතින් මේ විදිහට ස්කෑන් වුණා ඔයගලන්ට පේනවා. ඉතින් අපි මේක ඕපන් කරමු. ඕපන් කරාට පස්සේ ඕගොල්ලන්ට පේනවා මේක App Store එකනොත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Google Play Store එකනොත් ඕගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාගේ එක Apple ෆෝන් එක ගන්නවට Apple එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මගේ Android එකක් හින්දා මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මම කලින් ඩවුන්ලෝඩ් කරගෙන තිබ්බි. ඉතින් මම ආයි ඩවුන්ලෝඩ් කරන්න යන්නේ ඕපන් කරගන්නවා. ඉතින් මෙන්න මෙහෙම තමයි ඇප් එක තියෙන්නේ. අපි බලමු දැන් වොච් එක කනෙක්ට් කරගෙන. වොච් එක කනෙක්ට් කරගන්න කලින් ඔයාලා මේ වොච් එකේ තියෙනවා මෙන්න මෙතන මේ ෆෝන් එකක් වගේ එකක් මෙන්න මේක ඔබා ගන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා මේ දෙවෙනි එකට ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාගේ වොච් එකේ Bluetooth on වෙනවා. ඊට පස්සේ අපිට ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා ඇප් එකට ගිහලා මේ මෙතන මෙන්න මේක ටච් කරගන්න ඕන. ඊට පස්සේ මෙතන ස්කෑන් වෙන වොච් එක තියෙන තැන ඊට පස්සේ මෙතන Ultra 2 කියලා තියෙනවා. ඒක ඔබා ගන්න. ඊට පස්සේ දැන් අපේ වොච් එක මෙතනින් කනෙක්ට් වෙනවා. කියලා ඉන්නවා guys. ඉතින් මේක ලෝඩ් වෙන අතරතුරේ ඔයාලට කියන්න තියෙන්නේ ඔයා අදම නම් අපේ channel එකට ආවේ දැම්ම channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාගේ අදහස යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මොන වගේ ඔඩියන්ස් එකක්ද අපිට ඉන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට කරන්න ඕන වීඩියෝ එකත් ඊළඟට මොකක්ද අන්බොක්ස් කරන්න ඕන කියන එකත් ඕගොල්ලෝ යටින් කමෙන්ට් කරන් යන්න. බලන්න වෙනවා දැන් ඇප් එකට අපේ වොච් එක කනෙක්ට් වෙලා තියෙන මෙතන තියෙනවා Ultra 2 කියලා. ඉතින් අපි බලමු මොනවද ඇප් එකෙන් කරන්න පුළුවන් කියලා වොච් එකට. මෙතන මේ ෆයින් කියන එක එපුවට පස්සේ මොකක්ද දන්නේ වෙන්නේ නේ. බලමු. guys එතකොට මේ ෆයින් කියන එක එපුවට පස්සේ මේ වොච් එකෙන් පොඩි සවුන්ඩ් එකක් එනවා නිකන් වොච් එක නැති වුණාට පස්සේ හොයාගන්න පුළුවන් වගේ සීන් එකක් තියෙන්නේ. මේක ඔබලා ඔයාලට සද්ද එනවා ඉතින්. ඉතින් guys මම සින්දුවක් දාගත්තා මේකට. ඔයගලන්ට ඇහෙනවා ඇති දැන්. ඉතින් මෙන්න මේක ඔබලා අපි මෙන්න මේක එවුවට පස්සේ සින්දුව නවතින්න ඕන. දැක්කනේ මේක එවුවට පස්සේ සින්දුව නවතිනවා. ඉතින් මේ විදිහට ඔයාලා සින්දු මාරු කරගන්නත් පුළුවන්. ඉතින් වැඩක් ගන්න පුළුවන් වොච් එකක් තමයි මේක. අපි දැන් බලමු කොහොමද මේ වොච් ෆේසස් මාරු කරගන්න කියලා ඇප් එකෙන්. ඔයගලන්ට කරන්න තියෙන්නේ දම් පාට අයිකන් එකක් එක්ක තියෙන තැන මේකේ බෝඩ පස්සේ අපිට කැමති වොච් ෆේසස් තෝරගන්න පුළුවන්. අම්මට ඉතින් ගොඩක් තියෙන වොච් ෆේසස් මේ. ඉතින් අපි මෙතන එකක් දාලා බලමු වොච් එකට. අපි දාමු මෙන්න මේක දාමු. මේ පොඩ්ඩක් ලෝඩ් වෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ මෙතන යටින් තියෙනවා මෙන්න මේක ඔබන්න තියන්නේ.
ඊට පස්සේ මේ වොච් එකට මේක කනෙක්ට් වෙනවා. මේ වොච් එකට මේ ෆේස් එක යනවා. අපි ඔබලා බලමු. ඊට අපිට මෙතන වෙනවා කන්ෆර්ම් කරන්න කියලා. දැන් go it දෙමු. දැන් ඔයගලන්ට පේනවා මේක දැන් වොච් එකට යන ගමන් තියෙන්නේ. තාම මග. ඉතින් දැන් ඔයගලන්ට පේනවා අපි තෝරගත්ත එක දැන් වොච් එකේ ෆේස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයගලන්ට ඕන ෆොටෝ එකක් දාගන්න පුළුවන් මෙතනින්. ඉතින් ඔයගලන්ට මේ මෙන්න මේ බටන් එක කරකවල මේ විදිහට වොච් ෆේසස් මාරු කරගන්න පුළුවන්. දැන් බලමු මේක මොනවද තියෙන ඇප් කියලා. මේ තියෙන්නේ මේකට දීලා තියෙන ඇප් ටික. ඇප් කිව්වට ඉතින් මේවෙන් කරන්න එහෙම ලොකු දෙයක් කරන්න බෑ. අපි බලමු මේක මොනවද තව තියෙන්නේ කියලා. ටෝච් එකක් තියෙනවා. හොඳයි ස්ක්‍රීන් එක සුදු පාට වෙනවා ටෝච් එකට. ඉතින් guys මේකෙන් ගේම් ගහන්නත් පුළුවන්. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ගේම් එකකුත් තියෙනවා මේකේ. අපි අර පොඩි කාලේ ගහන නයා ගේම් එක මෙන්න තියෙනවා. ඉතින් ඔය විදිහට ගේම් ගහන්නත් පුළුවන්. ඉතින් සුපිරි වොච් එකක් තමයි මේක. ගයිස් මම වොච් එක අතේ දාගත්තා. හරිම ලස්සනට තියෙනවා. ඉතින් අතේ දාගත්තට පස්සෙත් වැටෙන්නේ එහෙම විදිහක් නැහැ. පොදට හිරට තියෙන වොච් එක. ඉතින් දැන් මම කියන්න හදන්නේ මේ වොච් එක මම කොහෙන්ද ගත්තේ කියලා. මම මේ වොච් එක ගත්තේ ඩරාස් එකෙන්. ඉතින් ඕගොල්ලන්ටත් ගන්න පුළුවන් මේක ඩරාස් එකෙන්. මම ගන්නකොට මේක රුපියල් 2000ක් විතර තමයි උනේ. ඉතින් මම මේකට ඕන ලින්ක් එක මම දාලා තියනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ ගිහිල්ලා ගන්න. ඒ වගේම කියන්න ඕන ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන මොකක්ද ඔයාලට හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අමතක නොකර like එකකුත් දාගෙන යන්න. ඉතින් BS bye.